මුලින් ඉඳන් හිටපු කට්ටියට එහෙම ඉන්නේ කියුවා කියන්න. ලොකු තාත්තේ. උපුල්ට කිව්වද ලොකු තාත්තා? ලොකු තාත්තේ දැන් අර සමත මණ්ඩේ ලොකු තාත්තේ ඒක විභාග කරන්න ලොකු තාත්තත් ඉන්න ඕනි කිව්වා. නැත්තම් ඒක ඒගොල්ලන්ට තීරණයකට ගන්න බෑ කියනවා. අරගොල්ලෝ අර කුමුදු නීල හැම ඔක්කොම කියනවා මෙහෙමයි ඔක්කොම අයිති තියන්නේ ඒගොල්ලන්ට. අපේ තාත්තලට මුකුත් නැහැ. ඒගොල්ලෝ දෙවනි පවුලේ ඉන්නේ කට්ටිය ඒකයි එහෙම කියලා. අර ඉන්න පුළුවනේ. ලොකු තාත්තේ. ලොකු තාත්තේ. ලොකු තාත්තේ. එහෙනම් ලොකු තාත්තේ එහෙනම් මං අතුරුගිරියට එන්නේ නැහැ එහෙනම් ලොකු තාත්තේ. එන්න එපාලු දැන් අතුරුගිරිය. ඔව්. ඔව්. ලොකු තාත්තේ මේ අපේ අයියා ඉන්නවා පොඩ්ඩක් ඉන්නවා මේ කළු පුතා කතා කරනවා ලොකු තාත්තේ. ලොකු තාත්තේ. මං අර කළු පුතා. නේ ලොකු තාත්තේ. ලොකු තාත්තත් අර මම කිව්වේ මං ලොකු තාත්තේ අර ගේ හදන්න කියලා ගමේ ගිහින් මමත් කාම්බර් කෑල් දෙකක් හැදුවා එහෙ. හෙලෝ. මං ලොකු තාත්තේ ගිහින් කාම්බර් කෑල් දෙකක් හැදුවා. මට කවුරුත් මොකුත් කිව්වේ නෑ. එපා මෙහෙම අයිති නෑ අරෝ මේවා කියලා. හරි. ඊට පස්සේ කියනවා මට මෙහෙමයි දැන් මට টয়ලට් එකවත් හදන්න දෙන්නේ නෑ ලොකු තාත්තේ. මට ලොකු තාත්තේ දැන් මට දැන් ඕක ගේ හදනකම් මට මොකුත් කිව්වේ නෑ. ඒ මිනිස්සුත් ඇවිල්ලා වටේම මිනිස්සු මට උදව් කරා. හරි දැන් ඔය කොමුදු නීලා ඔක්කොම උදව් කරා. අන්තිමට කියනවා මට টয়ලට් එකවත් හදන්න එපා කියලා. ඒ කියන්නේ මට දැන් දුවලා දෙන්නෙක් ඉන්නේ. টয়ලට් එකට යන්නෙත් අපි උඩ ගෙදරට යන්නේ තාම. ඒක ළඟ තමයි ලොකු තාත්තේ. මං අර කමත තිබුණේ ලොකු තාත්තේ. මං කමත ගාව ගේ හැදුවේ. ගෙට යටි පැත්තේ හැදුවේ. ලොකු තාත්තා ඔව් ලොකු තාත්තා කොහෙද ලොකු තාත්තා ඉන්නේ? මම මහරගම ඉන්නේ. මම මහරගමට කතා කළා මට කතා කරේ නෑනේ කොහෙද අක්වා. නෑ මම කතා කරන්නේ ලොකු තාත්තා ගත්තා ඊට පස්සේ ලොකු තාත්තා ෆෝන් එක වැඩ කරේ නෑ අර අනිත් නම්බරේ. හොඳයි ඉතින් එතයි කිසි කතා කරගන්න කිසි මගේ කොටසෙන් මේ හරි උපුල් එක කතා කරගන්න එක හොඳයි. මම උපුල්ට කියලා කියන්නේ ඔයගොල්ලන්ට කවුරුම සාධාරණයක් කරන්න කියලා. මං මම මට එන්න පුළුවන් ලොකු තාත්තා කොහෙද කියලා කියනවා මං එන්නම් අතුරු ගේ. ආවොත් කරන්න දෙයක් නැහැ මාත් දැන් මේ හමුදා ස්පිතාලෙට යන්නේ ඉන්නේ. කොහෙද 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 වේරෑරද? ඔව් එතකොට ඒකට කාටවත් ඇතුල් වෙන්න බෑනේ. මම උපුල්ට කියන්නම් විස්තරේ හොනේ. ලොකු තාත්තේ. ලොකු තාත්තේ හරි. ඔව් ඒක ඇත්ත ඒක ඇත්ත. ලොකු තාත්තා කිව්වේ මට නවනගරේ ගෙදර ඇවිත් ඉඳලම ගේ හදාගනින් කියලා මට කිව්වේ. ලොකු තාත්තා නෑ ලොකු තාත්තේ මට කරදර ටිකක් වුණා ලොකු තාත්තේ. ඒකයි මොකද